ඉතින් ඩෑඩ් කරන ගමන් රසට කන්න කැමති ඔයාට තමයි අදත් රෙසිපි එක. ඉතින් මේක රසම රස ඩෑඩ් ඩිසර්ට් රෙසිපි එකක්. මේක හදාගන්න අපිට ඕන කරනවා ග්‍රීක් යෝගට්. මම ග්‍රීක් යෝගට් වලින් ග්‍රෑම් 80ක් වගේ එකතු කරගෙන එකට බිත්තර දෙකක් මෙහෙම එකතු කරලා හිමාලයන් පින්ක් ලුණු ටිකක් ඒ වගේම ස්ටීවියා sugar substitute එක. ඉතින් දන්න අය දන්නවා මම ගොඩ කාලෙකින් ඉඳලා සීනි පාවිච්චි කරන්නේ නැහැ. බර අඩු කරගන්න සීනි කන එක සම්පූර්ණ අපිට නවත්තන්නම ඕනි. ඉතින් එහෙම කියලා අපි ආස කෑම කන්න නැතුව ඉන්න ඕනේ නැහනේ. ඒ නිසා සීනි වලින් වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැති මෙන්න මේ වගේ සීනි ආදේශකයක් පාවිච්චි කරන එක අපි ඔක්කොටම හොඳයි. ලේවල සීනි මට්ටම වැඩිවීමක් වෙන්නේ නැති නිසා මේක දිය වැඩි ආරෝගින්ටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවශ්‍යයි පල්ලා WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාලා ස්ටීවියා එක වගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒකෙන ඩ්‍රොප්ස් 3ක් එකතු කරගත්තා. මොකද මේක ඩිසර්ට් එකක්. ඒ නිසා මේක ගොඩක් හොඳට පෑන් රස තියෙන්න ඕනි. ඉතින් මේ විදිහට බිඳු 3ක් එකතු කරගෙන ස්ටීවියා එකෙන් මම මේක හොඳට මික්ස් කරගන්නවා. මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ක්‍රීමි ටෙක්ස්චර් එකක් එනවා. මේ ගානට ආවට පස්සේ අපිට පුළුවන් මේ විදිහ කප්ස් වලට හරි නැත්නම් තනි බේකින් පෑන් එකකට හරි එකතු කරගෙන මේ මික්ස්චර් එක බේක් කරගන්න. නැත්නම් එයාර් ෆ්‍රයි එකට දාගන්න. මේ දෙකම නැත්නම් ඔයාලට පාෂ්පෙන් තඹ ගන්නත් පුළුවන්. ඉතින් මේකට මම මේ විදිහට බේකින් පවුඩර් චුට්ටකුත් එකතු කරගන්නවා. චුටි ප්‍රමාණයක් මේ වගේ එකතු කරලා මික්ස් කරලා මේක මම බේක් කරගන්නවා. ඇත්තම කිව්වොත් මම අද එයාර් ෆ්‍රයි එකට තමයි දාන්නේ. ඉතින් මේ විදිහට එයාර් ෆ්‍රයි එකට දාලා මම සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් වගේ මේක බේක් කරගන්නවා හොඳට. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අමුද්‍රව්‍ය දෙකකින් විතරක් හදාගන්න පුළුවන්. රසම රස චීස් කේක් රෙසිපි එකක්. ඒක මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් සතියක් වුණත් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මෙන්න මේ විදිහට තමයි බේක් වුණාට පස්සේ තියෙන්නේ. බේක් වුණාට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ දාලා තියනවා පැය දෙකකට විතර පස්සේ සෙට් වුණාට පස්සේ තමයි අපිට කන්න පුළුවන්. මේක මේ විදිහටම කන්නත් පුළුවන්. අර විදිහට හරියම රසයි. මේක බේක් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ හරියම ලස්සනට තියෙනවා. පෑන් එකක් අරගෙන ඒකට මේස හැඳි දෙකක උණු වතුර එකතු කරලා ඒක ෂුට්ටක් නතාගෙන එද්දි මෙන්න මේ විදිහට sugar free jam වලින් මේස හැන්දක් වගේ එකතු කරලා ඒක මේ විදිහට පොඩ්ඩක් hot jam එකක් විදිහට හදාගෙන අර ෆ්‍රිජ් එකේ තියලා ගත්ත cheese cake pudding මේ විදිහට topping එක විදිහට එකතු කරලා මම මේකට අඹ එකතු කරගන්නම්. මොකද මම පාවිච්චි කරේ අඹ jam එකක්. ඒක sugar free. ඉතින් මේ විදිහට මේක එකතු කරගන්නේ මේක ගානිෂ් කරගන්න මේවා නම් අත්‍යවශ්‍ය නැහැ. අපිට පුළුවන් රස බලන්න. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ චීස් කේක් එක try කරලා බලන්න. මේක හරිම ලේසියෙන් අමුද්‍රව්‍ය දෙකකින් හදාගන්න පුළුවන් චීස් කේක් එකක්. ස්ටීවියා සහ බේකින් පවුඩර් කියන එක ඔප්ෂනල්. ඔයාට පළතුරු වලින් ඔයාගේ ෆ්ලේවර් එක ගන්න පුළුවන් නම් ඒ දේවල් පාවිච්චි නොකරුණත් මේක හදාගෙන කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත චීස් කේක් එකේ ටෙක්ස්චර් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි normally කඩෙන් ගන්න චීස් කේක් එකේ ටෙක්ස්චර් එක විදියටම මේක එනවා. හරියම රසයි. අනිවාර්යෙන් try කරලා බලන්න. මේකේ macros and nutritions මම පල්ලා description box එකේ වෙනදා වගේම දාලා තියනන් ළමයි. ඉතින් ඔයාගේ diet එක boring කරගන්න නැතුව දිගටම කරගෙන ගිහිල්ලා ආගේ target එකට යන්න මාව follow කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් diet recipe එකකින් හම්බ වෙන්න ඉතින් ආයමතු සුබ දවසක්. bye bye.